හෙලෝ ගයිස් ඉතින් හැමෝටම good morning. ඔන්න අදත් මගේ නිවාඩු දවසක්. ඉතින් මං හිතුවා නිවාඩු දවස උදේ ඉඳන්ම ඔයගලන්ට ගේන්න. මම මොකද කරන්න කියලා. ඉතින් රුමේනියාවේ නිවාඩු දවස් ඉතින් ගෙවෙන්නේ මේ වගේ තමයි. බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා. ඇයි යනවා රෙදි දාන්න ලොන්ඩ්‍රියට. රෙදි ටික හොදන්නත් ඕනනේ. ඒ වගේම බ්‍රෙක්ෆාස්ට් ගන්නත් යන්න ඕන. ටිකක් පරක් වුණා. ඉතින් අද නිවාඩු දවසේ 9 විතර තමයි ඇහැරුනේ. වෙනදට ඉතින් වැට යන්න 7ට ඇහැරෙනවනේ. අද 9 වෙනකන් නිදාගත්තා. ඒ වගේම ඊයේ අපි රොටි වගේක් හැදුවා. ඊට පස්සේ ෆිල්ම් එකක් එහෙම බැලුවා. ඒ බලලා නිදාගන්නකොට ටිකක් ලේට් වුණා. ඉංග්‍රීසි අපේ ලොන්ඩ්‍රි එක තියෙන්නේ. මේක තමයි අපේ ස්පා එක. හොටෙල් එකේ ස්පලාතෝරිය කියලා කියන්නේ ලොන්ඩ්‍රියට. ඉන්නේ අපේ රෙදි හොදන තැන. ඊට හොටෙල් එකෙන් රෙදි හොදන්න ගිහලා තියෙන තැන. අයියෝ. ඉතින් ඩ්‍රයි එකක් දීලා තියෙනවා. ඒ වගේම වොෂ් කරන්න වොෂින් මැෂින් එකක් දීලා තියෙනවා. දැන් නම් කාගේවත් දුන්නේ නැහැ. ඒ නිසා මං ගියනිල්ලේ දුක් ටික හොදගන්න. අපිට මේ ප්‍රින්ස් ඔෆ් කුඩු ඒ වගේම මේවා ඉතින් නිකන් තමයි දෙන්නේ ඉතින්. ඉතින් සල්ලි වලට ගන්න නැහැ. දැන් රෙදි ටික දාන්න එක. මම ගයිස් පොඩි අයිටම් එකක් ගත්තා මේ මොනවාද ලෙනෝර් එක කලවම් කරන්න. මේක ලේ 49ක් තමයි මේක දාන. ඉතින් මේක ගත්තේ සිබියු වල මෙට්‍රෝ එක තියෙනවනේ හැමෝම දන්නා මෙට්‍රෝ එක. මෙට්‍රෝ එක ඉස්සරහා තියෙනවා මේ ෂොප් එක. මට ඒ ෂොප් එකේ නම නම් මතක නැහැ. නමක් නැද්ද මන්ද? මේ නිකන් ප්ලාස්ටික් බඩු කඩයක් වගේ තියෙන. අන්න ඒක තමයි මෙන්න මේ අයිටම් එක තියෙන්නේ. මාර සුවඳයි මේක දැම්මට පස්සේ. සාමාන්‍ය බින්දු 3ක් 4ක් වගේ දාන්න තියෙන්නේ මේ කම්ෆෝට් දාන්න කෑල්ලට කම්ෆෝට් එකම කලවම් කරන්න. ඉතින් මේ මාර සුවඳයි කෙනෙක් ඉන්නවා ගන්න අනිවාර්යයෙන්. අපි දාමු දැන් ටික ඇතුළට. ඔන්න ගයිස් ඉතින් රෙදි ටිකක් දාලා ඉවරයි. දැන් යන් බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් තව පැයකින් විතර එන්න ඕනේ රෙදි ටික ඩ්‍රයි එකට මාරු කරන්න. ඉතින් උදේවරු ඔහොම තමයි ගත වෙන්නේ. මේ දින රිවිෂන් එක පොල්ල වැඩ උදින්න. ඉතින් කොෆි එකක් ගහලා ගන්න උතුන කොෆි එකක් ගහලා ගන්න මෙන්න මේක. Poi ci sono il circo dobbiamo qui. මේක තමයි ගයිස් ඉතින් මගේ බ්‍රෙක්ෆාස්ට් එක අද. දැන් යනවා කාමරේට. ඉතින් අපේ හොටෙල් එකේ බෝල් රූම් එක. මේකට කියන රොයල් බෝල් රූම් කියලා. දැන් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන මේ පැත්තෙන් යනවා. ගයිස් ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි යන්නේ. මාර කැමති මේ චීස් එක මේ මෙහෙම කන්න. මේ පාන් එකේ ගාගෙන
අර නිකන් හප්පලා කනවට වඩා මේක මරු. පාන් එකේ ගාගෙන යනවා. ඉදාගත්තු ඔම්ලට් එකක් තියාගමු. ඒ වගේම බේකන් එකත් මෙහෙම තියාගමු. තියාගෙන මේක තියාගත්තම අපි කමු. බස්සක් යනවා. ඉතින් මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි හැමදාම හම්බ වෙන්නේ. අපි වැට්ට යනකොට වුණත් හම්බ වෙන්නේ මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි. පාන්, ඔම්ලට් ඒවා තමයි හම්බ වෙන්නේ. ඒ වගේම දවල්ට ඉතින් බත් තියෙනවා අනිවාර්යෙන්ම. මම ඔයාලන්ට ඒක පෙන්නන්නම් අද මේ වීඩියෝ එකෙන්ම. ඉතින් හැමෝම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මොකද වෙන්නේ කියලා බලමු. දැන් යනවා ගයිස් දවල්ට කන්න හොටෙල් එකට. මෙච්චරලා කාමරේ හිටියේ. ඊයේ හදාගත්තු කඩල කරියක් තියෙනවා. ඒකත් ගත්තා. රත් කරගන්න ඕනේ දැන් කිචන් එකට ගිහිල්ලා. රත් කරගෙන යන් කන්න. මම ඔයාලන්ට පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා කන්න. දින අපේ හොටෙල් එක මම වැඩ කරන. මගේ වීඩියෝස් බලන්න අය නම් දන්නවා. මගේ channel එකට අලුතෙන් join වෙච්ච කෙනෙක් බලනවා නම් මේ තියෙන අපේ හොටෙල් එක. Hilton Sibiu. කැෆෙටේරියා එකට ඇවිල්ලා තින්නේ guys බලමු මොනවද දවල්ට කන්න තියෙන්නේ කියලා අපිට. බත් තියෙනවා. චිකන් කරියක් තියෙනවා. අල තෙල් දාලා තියෙනවා. ඒක තමයි කන්න තියෙන්නේ. ඉතින් දවල්ට කාලා සෙට් වෙන්න. ඔන්න ඉතින් guys දවල්ට කාලා සෙට් වුණා යන්න පොඩි ගමනක්. කුර්මතුර කියලා ප්ලේස් එකක් තියෙනවා. අපේ ලංකාවේ සෙට් එකක් නම් ගිහිල්ලා තිබ්බා එතනට. ඉතින් මටත් ආසයි දුන්නා එතනට යන්න. මම යන්නේ තව යාළුවෙක් එක්ක කාර් එකේ යන්නේ. මෙන්න මේ පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ පල්තිනිස් තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්ත තමයි අපේ සිටි සෙන්ටර් එකට යන පැත්ත. මෙතන අපේ හොටෙල් එක. මෙතන තියෙන අපේ ඇකොමඩේෂන්. ඉතින් කුර්මතුර කියන තැන මම පාස් කරන් ගිහිල්ලා තියෙනවා. හැබැයි මම මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. පොඩි බියර් එකක් ගහලා ඉතින් මේ අවුවේ පොඩක් chill වෙන්න තමයි යන්නේ. එහෙනම් ඉතින් අපි යමු කුර්මතුර වලට. ඔන්න එනවා guys අපේ metro bus එක. දැන් නම් ලංකාවේ metro bus තියෙනවනේ. ඉතින් මේවා තමයි රුමේනියාවේ metro bus. කුර්මතුර කියන ප්ලේස් එකට ආවා. මෙතන තමයි ඉතින් ප්ලේස් එක. කට්ටියක් එක්ක ආවම හොඳ හැපෙනින් එකක් දාන්න පුළුවන්. වාහන මෙතන නවත්තලා වතුරේ බැහැලා ඉතින් සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්. මේ රටේ මිනිස්සු ඉතින් ඇවිල්ලා කැම්පින් කරනවා. මේ මෙතන මේ දේවල් කරලා තියෙනවා මේ. ලස්සනයි ඉතින් ප්ලේස් එක. ගයිස් ඉතින් අර මං කලින් පෙන්නපු තැන කට්ටිය ගොඩක් හිටපු නිසා ආව ටිකක් උඩ හරියට. ඉතින් මෙතනත් ලස්සන තැනක්. මෙතන ටිකක් ඕපන් ඒරියා එක වැඩි. මේ ඕපන් ඒරියා එක වැඩි. මේ ලස්සන තින් දොළ පාරක් ගලාගෙන යනවා. දැන් පුටුවත් මෙතනින් තිබ්බා. තියලා අර view එකත් එක්ක ඉතින් ඩ්‍රින්ක් එකක් දාන්න තමයි හදන්නේ. ඉතින් බියර් එකක් බොන්න තමයි හදන්නේ. ලොකු මේ ඩ්‍රින්ක් එකක් දාලා යන්න බෑ වාහනවල. මුලින් දැන් ලස්සන ෆොටෝ ටිකක් ගහන්න ඕන මෙතනට ආපු එකේ. මම Facebook page එකේ අප්ලෝඩ් කරනවා මේ ඔය මං ගහන ෆොටෝස්. ඉතින් ඔයාලා මේ YouTube එකේ වීඩියෝස් බලන අය අනිවාර්යයෙන්ම Facebook page එකත් follow කරගෙන යන්න. හේෂාන් ගයනාත් කියන Facebook page එක. මම ඒකේ තියෙන ලස්සන ෆොටෝස් දානවා. මේ වගේ තැනකට ඇවිල්ලා රිලැක්ස් වෙන්න තියනවා කියන්නේ ඉතින් ආයිත් නෑ. ඉතින් නිවාඩු දවසේ මරු.
ගයිස් මෙතන නම් මාරු රිලැක්ස් වෙන්න අවුවක් එන්නෙත් නැහැ. මොකද මේ පැත්තේ තියෙන මේ කන්දට මේ කන්ද හින්දා අවුවක් එන්නේ නැහැ. ඉතින් රිලැක්ස් වෙන්න නම් මාරුවා බියර් එකක් ගහන්න කියව් පොට් එක. මේ නිවාඩු දවස් ඉතින් මේ විදිහට තමයි ගෙවුනේ. එක එක නිවාඩු දවස් ඉතින් එක එක විදිහට ගෙවනවා රුමේනියාවේ. ඉතින් කවුරුත් නැහැ. ඉතින් පවුලේ කට්ටියක් නැහැ. යාළුවෝ ඉන්නවාද යාළුවෝ වැඩ. ඒ කියන්නේ කම්පැනි වගේ නෙමෙයිනේ. කම්පැනි වල නම් හැමෝටම එකපාර සෙන්සුරාදා ඉරිදා නිවාඩු. ඒ වුණත් හොටේලියස්ලා කියන්නේ ඉතින් නිවාඩුවක් ගන්න ඉතින් කට්ටියත් එක්කම ගන්න ඉතින් මාරම ගේමක් දෙන්න ඕන. ඒ නිසා ඉතින් තනියම තමයි නිවාඩු ගන්න වෙන්නේ. මොනා කරන්නේ ඉතින් හොටෙල් ජීවිතේ එහෙම තමයි. ලංකාවෙත් ඒ විදිහටම තමයි. Thank you.